ඔයා දන්නවා මේක තමයි චීන මහා ප්‍රාකාරය. ලෝකයේ දිගම මිනිස් නිර්මාණය. කිලෝමීටර් 21000ට වැඩි මේක අදලා තියෙන එක රජෙක් නෙවෙයි. 7,000කට වැඩි කාර්යයක් පුරා රජුරු බොහෝ දෙනෙක් විසින්. මුලින් ආරක්ෂාව සඳහා කුඩා බිත්ති ඇදලා පස්සේව එකතු කරලා අති විශාල මහා ප්‍රාකාරය හැදුවා. මේක ලෝකයේ විශාලතම හමුදා ආරක්ෂක පද්ධතිය ලෙස සැලකනවා. විශේෂම දේ මේ බිත්තිය ගේට්ටු, බලකුතු, නගර සංඥා කණු වගේ සම්පූර්ණ ආරක්ෂක ව්‍යුහයක් ආදලා තියෙනවා. හැබැයි ඒ කාලේ මෙච්චර දිග බිත්තියක් කොහොමද හැදුවේ? ලක්ෂ ගණන් මිනිසුන්, සොල්දාදු, සිරකඩුවන් වැටේ යොදාගෙන ගල් මැටි කඩොල් භාවිතා කරලා විශේෂම දේ සමහර ස්ථානවල බත්තාලයින් මිශ්‍රණයක් භාවිතා කරලා ගල් එකිනෙකට හරියන පෑහෙන ඉදිරි හදලා තියෙනවා. මේක අතීතයේ තිබුණු ඉදිකිරීම් තාක්ෂණයේ විශ්විත උදාහරණයක්. මේ ප්‍රාකාරයේ බීජිං නගරයේ සමීපව හුෂාන් සිට ජියගුවන් දක්වා වීදෙනවා. කුඩා විද්‍යාත්මක අධ්‍යයන වලට අනුව පළාත් 15 පුරා ෂින්ජියන් සිට නැගෙන දේශීයමාව දක්වා වීදී තිබුණා. නමුත් මේකේ අඳුරු කතාවක් තියෙනවා. මේක හදද්දී දහස් ගණනක් ජීවිත අහිමි වුණා කියලා. ඒ නිසාම ලෝකයේ දිගම සුසානය කියලා හඳුන්වනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන් තහවුරු වෙලා නැහැ. අද මේක යුනෙස්කෝ ලෝක උරුමයක්. චීන සංස්කෘතියේ ප්‍රබල සංකේතයක්. වසරකට ලක්ෂ ගණන් සංචාරකයෝ මෙතනට එනවා. හිතන්නකෝ නූතන තාක්ෂණයක් නැතුව මෙතරම් අතිවිශාල ආරක්ෂක පද්ධතියක් මිනිස්සු කොහොමද හදලා තියෙන්නේ? ඔයාගේ අදහස මොකද්ද මේ ගැන?